කරුණු කියවුවට පස්සේ තමයි ළමයින්ට තේරෙන්නේ ඒ පොළොව පලාගෙන ඉන්න බෑ කියලා මේ 9ට එහෙම බෝතල් එහෙම ඉන්න බෑ කියලා මේවා ළමයින්ට උගන්වන්න ඕන. තමයි චතුර මතක තියාගන්න. පැලෝපියනාලේ මෙහෙමල්ල මිරිකලා වඳ කරන්න බෑ කියන එක දරුවන්ට උගන්වන්න වෙන්නේ මේවත් එහෙම කරන්න පුළුවන් කියලා මේ රටේ විශේෂඥ වෛද්‍යවරු කිව්වද නලින්ද? තාම කියලා බලන්න පේපර්ස් කීයක් තියෙනවද කියලා. ඔයා කියනවද? ඔව් පුළුවන්. ඔය පුළුවන්. ඔව් පුළුවන්. පැලෝපියනාලේ මෙහෙම මිරිකලා හැදිනවා පුළුවන්. 4000ක් වඳ කරන්න පුළුවන්කම තිබ්බා. 4000ද 5000ද නෙමෙයි. නලින්දර වෛද්‍ය විද්‍යාව දැනුමක් තියෙනවනේ මූලික. දැනුම තියෙන පරීක්ෂණය කරලා කතාවත් එක්කනේ ආවේ. සාපි කතාවත් එක්ක නේද කිව්වේ? ඔව් සාපි කතාවත්. ඕගොල්ලන් ආණ්ඩුවක් තිබ්බනේ ඊට පස්සේ. නෑ ඔව් ඉතින් මොකද ප්‍රශ්නේ? දැන් මේ ඔප්පු කරලා පෙන්නුවද? සාපි හිරේද? සාපි හිරේද? සාපි කීයක් තිබුණාද? කේස් කීයක් තිබුණාද? කොහොමද නිදහස් මවුරු 10000ක් වඳ කරලා කියලා වානේ මූලිකේ කිව්වේ. නඩුව කොහොමද ඉවරුනේ? මූලිකේ කිව්වා නේද? නිදහස්කොට නිදහස් වුණාද? අහන්න කියන්න. නිදහස්කොට නිදහස් වුණාද නේද? Let's go. ක්‍රියාත්මක කරන්නේ අර මෙතුමත් එක පැහැදිලි කරා. භෞතික සම්පත් සංවර්ධනය සඳහා රජය වසරින් වසර වැඩි මුදල් ප්‍රමාණයක් යොදවමින්. ඒ වගේම මේ වෙනකොට විශේෂයෙන් දිට්වා කුණාටුවත් එක්ක සමහර පුද්ගලික ආයතන අධ්‍යාපනයේ මේ අවශ්‍ය කරන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තවත් මුදලුත් ලබා දෙමින් ඉන්නවා. ඒත් මේක මේ නිකම්ම යන වැඩසටහනක් නෙමෙයි. දැන්ට ගත්තොත් යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 17542ක් 2026ට අපි වෙන් කළා තියෙනවා. මානව සම්පත් සංවර්ධනයට මිලියන 1026ක් වෙන් කළා තියෙනවා. මේ ආදී හැටියට කරුණු ඉදිරිපත් කරනවා. දැන් මේ මොකද්ද මේ පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාවට ජනාධිපතිතුමනි සහ මහමැතිවරණයේදී මේ රටේ ජනතාව සාතිශය බහුතරයක් ජනවරමක් ලබා දීලා තිබෙනවා. ඒ අනුව මේ ප්‍රතිපත්ති මාලාව රාජ්‍ය ප්‍රතිපත්තියේ හැටියට කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළා. අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ මූලධර්ම මොනවද? මෙතුමත් ඒක කිව්වා. ඒ මූලධර්ම මත පදනම් වෙලා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට යන්නේ. එතකොට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය යෝජනා කළ තියෙන්නේ මොනවද? පූර්ව ළමාවිය සංවර්ධනය, ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය, ඒකේ අපි ප්‍රාථමික අධ්‍යාපනය වෙන් කළා ගත්තා, කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය වෙන් කළා ගත්තා, ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය වෙන් කළා ගත්තා, ජාතික මට්ටමේ ඇගයීම් ක්‍රියාවලිය, මානව සම්පත් සංවර්ධනය සහ පවත්වාගෙන යාම, වෘත්තීය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආදී කරුණු ප්‍රමාණයක්, පර්යේෂණ පශ්චාත් උපාධි අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල, පෞද්ගලික අධ්‍යාපනය, වැඩිහිටි අධ්‍යාපනය, විවෘත හා දුරස්ථ අධ්‍යාපනය. මේක ඇතුලේ තිබෙන්නේ මේ ව්‍යුහමය රාමුව. අපි කොතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවද? වසරින් වසරට වැඩි කරන්නේ කොහොමද? ව්‍යුහමය රාමුව. විෂයමාලා සංවර්ධනය කියන එක මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අන්තර්ගත වෙන්නේ නැහැ. විෂයමාලා සංවර්ධනය ඒ විෂය ප්‍රවීණයන්ට අදාළ වැඩසටහනක්. ඒක මේ හැම මොඩියුල් එකකම මේක කරේ කවුද කියන එක සඳහන් කරලා තිබෙනවා. දැන් මම කියන්නම් මේකේ එතකොට ලයින් කරා යන්නේ අදහස් කරන්නේ මේක සමාට මේ කියන මූලධර්ම ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ සමප්‍රවේශය තියෙනවද තිරසර භවන උත්පාදනය මෙන්න මේ වගේ ඔබතුමාලා ඉදිරිපත් කරපු ඒ ප්‍රතිපත්තින මේ කරුණු වලට අදාළ මේක වෙනවද කියන එක උදාහරණයක් හැටියට යුනිවර්සල් හෙල්ත් කවරේජ් එකට වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලයින් වෙනවා. අපි යෝජනා කරනවා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කරන්න ඕන කියලා. මේක අපි මෙදිරිපත් කරපු අලුත් වැඩ පිළිලක් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයත් කරමින් ආපු වැඩසටහන. මේක කියන්නේ කරිකියුලම් එක රිවිව් කරා NPP පොලිසියකට අනුව කියලා. ඒකයි මම මේ අහන්නේ දෙකටම. කරිකියුලම් රිවිව් කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන NIE එකට අධ්‍යාපන අමාත්‍යාංශය. කියන්නේ එහෙනම් මේක වැරදි වෙන්න ඕන. ලයින් කරනවා කියන්නේ ජාතික අගමැතිතුමිය ප්‍රසන්ට් කරපු PowerPoint එකේ තියෙන ජාතික ප්‍රතිපත්තිය රාජ්‍ය ප්‍රතිපත්තිය මේ ප්‍රතිපත්තිය රාජ්‍ය ප්‍රතිපත්තියත් එක්ක පිළිගත්තා කියලා කියන්නේ මේකේ තියෙන මූලධර්මික කරුණුත් එක්ක තමයි යන්නේ. රයිට්. එතකොට මේකේ කේන්ද්‍රීය කාරණේ බවට පත් උනේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරෝධය දක්වන්න. විමල් වීරවංශ හිටපු ඇමතිවරයා උපවාසයක් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉස්සරහා. ඔහුගේ වචනවල තිබෙන්නේ මේ ආණ්ඩුව අධ්‍යාපනය අසභ්‍යකරණය කරනවා. මේ සමලිංගික නැමියාව නැති කරනවා දරුවෝ අතර. එහෙම එකක් තමයි යන්නේ. විමල් වීරවංශගේ වචනම තමයි සජිත් ප්‍රේමදාසත් මතුගම ගිහිල්ලා කිව්වේ, තනිත් තැන් වල ගිහිල්ලා කිව්වේ. ඒ වගේ මම දැක්ක සමහර රත්නප්‍රිය එතනින් එහාට ගිහිල්ලා කියනවා මේක මොකද්ද කම්ප්‍රිහෙන්සිව් සෙක්ස් එඩියුකේෂන් එකක් කරන්නත් අපි කටයුතු කරනවාද මොකද්ද එකක් කිව්වා. තව ගොඩක් කට්ටිය මේකට කිව්වා. දැන් මට කියන්න මේ ග්‍රේඩ් 6 වල මේ ඉංග්‍රීසි මොඩියුල් එකේ තියෙන ඔබ කියපු වචනයට අමතරව අපිට තියෙනවා විෂයන් 14ක් ග්‍රේඩ් 6 වල. හරිද? මේ තියෙන්නේ භාෂාව හා සාහිත්‍ය පොත. මට පෙන්වන්න දැන් නැමියාවක් තිබෙනවා නම් ආණ්ඩුවට තිබෙනවා නම් මේ සමලිංගික පැත්තට මේ දරුවෝ යොමු කරන්න හොයි නැමියාවට යන්න චතුර එහෙමනම් හොඳම පොතන්නේ සිංහල මේ පොත
මට කියන්නකො මේක කියවපු කෙනෙක් කොහෙද මේක තියෙන්නේ කියලා එහෙම. මේ කියවලා තියනවද? මේ කොහෙද එහෙම එකක් තියෙන්නේ? ආ මට දැන් කියන්න එපා මෙහෙම. දැන් මෙන්න මේක මේ පින්තූරයක් තියෙන. දැන් මේක මම කියන්නකො ඕගොල්ලෝ මේ එළියට බහලා කියන නිසා මම කියන්න හොඳේ. දැන් මේකේ තියෙන සුහද සංවාද. කාත් එක්කද? අම්මා සහ දුව, ගුරුවරිය සහ ශිෂ්‍යාව, මෙතන ඉන්නවා එතකොට විදුහල්පතිතුමා සහ ශිෂ්‍යයෙක්. දැන් මේක කියන්න එපා මෙතන මිතුරු මිතුරියන් සමග කියන එකේ මේ පිරිමි ළමයි දෙන්නෙක් අත්අල්ලගෙන ඉන්නවා. ඒක මේක ප්‍රශ්නයක් අපිට මේක දැක්කා වෙන පැත්තක් බතක් කරනවා වගේ දේවල් කියන්න දෙපා. මොකද ඒ වගේ දේවල් ඔබ පොඩ මේ නලින්ද ප්‍රශ්නේ නෑ නෑ පොඩ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කරපු හඳුන්වපු එකක් තියෙනවනේ. ඒ සමස්තේ මේ PowerPoint එක නලින්ද බැලුවද? දැන් මම බලලා තියෙනවා. මම කියන්නේ ඔයගොල්ලෝ මොඩියුල් එකනේ කතා කරන්නේ. හරිද? නේ දැන් මේ පින්තූරේ බලලා එළියට ගිහලා කියන්න එපා මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න මෙතන පෙන්නවා කියලා. හරිද? මොකද ඔයගොල්ලෝ මේ වගේ ඒවා තමයි කියන්නේ. පින්තූර වල සහ වෙබ් වලත් ප්‍රශ්න තිබුණානේ. ඒකනේ මේ ප්‍රශ්නේ ආවේ. වෙබ් එකේ ප්‍රශ්නේ. දැන් මොකද්ද? දැන් අර මඩිනෙට් කියන එක ආපු නිසානේ මේ ප්‍රශ්නේ මෙච්චර සමාජයට සංවාදයට එතනට අමතරව මම මෙහෙමනේ කියන්නේ ඕගොල්ලෝ කියනවා නම් එතකොට ඒකේ ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැටියට අපේ දරුවෝ ඒ පැත්තට තල්ලු කරනවා කියලා කියනවා නම් මේ විෂය 14 මොඩියුල් 14 වල මේ විෂය කරුණු වල මට කියන්නකො දැන් සිංහල පොතේ කොහෙද තියෙන්නේ කියලා මේ කියවන කියන්නේ කියවද නෑ කියවල නෑ පොඩ්ඩක් ඒ මෙතනද නෙමෙයිනේ මේ සමස්තයක් තියෙනවනේ සමස්තය කරන්නේ සමස්තයකට සිංහල පොතේ තියෙනවද පොඩ්ඩක් ඉන්න කියන්නේ මේ මොඩියුල් සිස්ටම් එකේ හඳුන්වා දීම මම කියවනේ අපිට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා නන්නේ ඒකට තාම උත්තරයක් දුන්නේ නෑ මොකද ප්‍රශ්නේ දැන් මේ පොතේ මේක තියෙනවද නෙමෙයිනේ ප්‍රශ්නේ මේ සමස්තයක් හැටියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා යෝජනාවලියක් ගෙනල්ලා තියෙනවනේ කරන දෙයක් මේක කියලා මේක ව්‍යුහාත්මක මොකද්ද වෙනස ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස තමයි දැනට තියෙන මේ වාර විභාග ක්‍රමය නැති කරලා මොඩියුල් සිස්ටම් එකක් ගෙනල්ලා කන්ටිනියුස් ඇසස්මන්ට් එකක් මගින් යනවා. අපි කිව්වේ මේකෙන් නිදහස් අධ්‍යාපනයේ විනාශ වෙන්නේ කොහොමද කියන එක නලින් අපි පැහැදිලි කරනවා නලින්ද. ඒක වෙන්නේ මෙහෙම කරන්න. අපි ප්‍රශ්න උත්තරේ නෑ මම මෙහෙම කරන්න. එතුමාටත් උත්තර දෙන අතරේ දැන් මේ රටේ බහුතර විපක්ෂයක් වෙලා ඉන්න සහ මේ කණ්ඩායම වැඩිපුර කියන දේ උත්තරයක් නොදී යන්න බෑනේ. ඒක අපි පස්සේ තියමු. දැන් ඔය වෙන කතාව නෙවෙයි කියන්නේ. මගේ එක ප්‍රශ්නේ උත්තර දෙන්න. දැන් ඔබතුමාලා අවුරුද්දකට පස්සේ මේ ගෙනල්ලා තියෙන යෝජනා මේ විදිහටම ක්‍රියාවට නංවනවද? හොඳයි. අවුරුද්දක් ගත්තේ දැනුවත් කිරීමට පමණද? පොඩ්ඩක් දැන් මට කියන්නකො මම මේකින් එක අහන්නේ. මේ භාෂාව සාහිත්‍ය මොඩියුල් එකේ කොයි හරි ඕගොල්ලන්ට පෙන්වන්න වරදක් තියෙනවද කියලා මට කියන්න. ඕගොල්ලෝ කියන මේ මොකද සජිත් ප්‍රේමදාසගේ වචන වලින් අධ්‍යාපන අසභ්‍යකරණේ කොහෙද මේක තියෙන්නේ? මේකේ තියෙන අපි හිතමු මේ තියෙන සාහිත්‍යයේ මේ තියෙන ඒ.පී. ගුණරත්න මහත්මයාගේ මේ පොත මේ කතාවල මේක කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? මේ ප්‍රශ්නයක් නෑ. විද්‍යාව පොතේ මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා මට කියන්න. දැන් නලින්ද ඔය පොත් ටික නෑ පොඩ්ඩක් ටික අපිට ලබලා දෙන්නකෝ. ඕගොල්ලෝ ළමයි බය කරේ මේවත් එක්කනේ. දැන් කියන්න එපා. හරිද? අපි සමස්තය අරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රශ්නේ වැඩක් නෑ. හරිද? ඕගොල්ලෝ ළමයි බය කරේ මේවත් එක්ක. කොයි ළමයි බය කරේ නෑ කිසිම දෙමව්පිය බය කරේ. කොයිද ළමයි බය කරේ? මේකේ ගණදර වායු ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. මෙතුමා ඒකට හොඳ උත්තරයක් දුන්නා. තොරතුරු තාක්ෂණය sannivedanaye. දැන් මේ විෂය අපි කරන්න ඕනේ. ඉතින් එහෙනම් ඒ කල් දැම්මේ. grade 6 වලින් අපි කරන්න ඕනේ නැද්ද? මම ඒක මම උත්තරයක් දුන්නනේ. ඇයි? බොරු කියලා බය කරලා අසත්‍ය තොරතුරු පදනම් කරගෙන අපේ රටේ 100ට එකක් හරි දෙකක් හරි දෙමව්පියෝ අවිශ්වාසයක් ඇතුව මේ වැඩේ යනවා. එහෙනම් 6 වසරේ ළමයි මේ සති දෙකක් බය නැති කියලා ක්‍රියාත්මක කරන්න තිබුණා. අපි ඒක කරලා දෙන්න ඉන්න. හරිද? ඊළඟට දැන් මේ එච්චරම ප්‍රශ්නයක් නැත්නම් තියෙන්නේ මේ විෂය හඳුන්වා දුන්නේ තොරතුරු sannivedanaye තාක්ෂණය. මේකේ තියෙන්නේ මොකද්ද? පරිගණකත් එක්ක වැඩ කරන්න. පරිගණක නිවැරදිව බල ගන්නොමු. නිවැරදි ඉරියව් correct posture එක. හරිද? පරිගණක ක්‍රියාත්මක කරන පස්සේ මූලික උපාංග හඳුනා ගමු. දැන් මේගොල්ලෝ මේකට විරුද්ධයි. ඇයි? මේ පරිගණක දෙන්න එපා ළමයින්ට. මේ වැන් අන්තර්ජාල ඒකනේ මේ කියන්න හදන්නේ. හරිද? මේ අපි කියලා තියෙනවා පරිගණක දෙන්න එපා කියලා කවුද? පරිගණක විද්‍යාගාරයක් නිවැරදිව භාවිතා කරමු. මේක ප්‍රශ්නයක් තියෙනවද? මට දැන් ප්‍රශ්නයක් තියෙනවා දැන් කියන්නේ. දැන් මොනවා හරි එහෙම සමලිංගික නැමියාවක් හරි මොකක් හරි අසභ්‍යකරණයක් හරි තියෙනවා නම් මේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන පොතේ එන්න ඕනනේ. මේක මට කියන්න කොහෙද තියෙන්නේ කියලා මේ ප්‍රශ්නේ. මට කියන්නකො මේවා උගන්වන්න ඕනේ දරුවන්ට. දැන් අර වෙබ් එකේ නමක් දාලා තිබුණේ. පොඩ්ඩක් ඉන්නෝ කියලා මම එතනට එන්නම්. හරිද? ඔය ඔක්කොම කියන්නේ මේ මොඩියුල් ඔක්කොගෙම ඉංග්‍රීසි මොඩියුල් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකනේ අපි අයින් කරගන්නවා කිව්වේ. හරි. මට කියන්නකො මේක මේ සෞඛ්‍ය අධ්‍යාපන උගන්වන්න ඕනේ නැද්ද? මේවා grade 6 වල දැන් හරියට ඉගෙනුවොත් තමයි චතුර මතක තියාගන්න. පැලෝපියනාලේ මෙහෙමල්ල මිරිකලා වඳ කරන්න බෑ කියන එක දරුවන්ට උගන්වන්න වෙන්නේ මේවත් එක්ක. එහෙම කරන්න පුළුවන් කියලා මේ රටේ විශේෂඥ වෛද්‍යවරු කියන කිව්වද නලින්ද? මේ දැන් ඔබ බලාගෙන බොරු කියනකොට රටේ බියෝජල කී දෙනෙක් කිව්වද? තාම කියනවද ඒක? පැලෝපියනාලේ මෙහෙමල්ල වඳ කරන්න පුළුවන් කියලා. මම උගා දැක්ුවේ මෙහෙම කියනවද තාම? කියලා බලන්න පේපර්ස් කියලා තියෙනවද? ඔයා කියනවද? ඔව් පුළුවන්. ඔය පුළුවන්. ඔව් පුළුවන්. පැලෝපියනාලේ මෙහෙම මිරිකලා පැහැදිලිව පුළුවන්. 4000ක් වඳ කරන්න පුළුවන්කම තිබ්බා. 4000ද 5000ද නෙමෙයි.
නලින්දර වෛද්‍ය විද්‍යාව දැනුමක් තියෙනවනේ මූලික. දැනුම තියෙන නිසා තමයි කියන්නේ. මම පෙන්නන විශේෂඥ දැනුම යට කරන්න එපා දේශපාලන. විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් ඒ කතාව කිව්වද? ඔයා කියන්නකෝ. ඉතින් ඔව් පුළුවන්. මෙහෙම මිරිකලා පැලෝපියනාලේ මිරිකලා 4000ක් වන්ද කරන මිරිකන්නේ මොකෙන්ද? මොන ක්‍රමයකටද කියන එක වෙනම කතන්දරයක්. නලින්ද ඒක දන්නේ නැත්නම් නලින්දට මූලික වෛද්‍ය අධ්‍යාපනය ලැබලා නැහැ හරියට. එහෙම ඒක පුළුවන් කියලා ශාපිය වඳ කරාද? ඒක ඉතින් ඔයගොල්ලෝ පරීක්ෂණය කරලා කතාවත් එක්කනේ ආවේ. ශාපි කතාවත් එක්ක නේද කිව්වේ? ඔව් ශාපි කතාවත් එක්ක. ඕගොල්ලන් ආණ්ඩුවක් තිබ්බනේ ඊට පස්සේ. නෑ ඔව් ඉතින් මොකද ප්‍රශ්නේ? දැන් ඔප්පු කරලා පෙන්නුවද? ශාපි හිරේද? ශාපි හිරේද? ශාපි කීයක් තිබුණද? කේස් කීයක් තිබුණද? හරි නේද පොකියම සිංහල මවුරු 10000ක් වඳ කරලා වානේ මූලිකේ කිව්වේ. නඩුව කොහොමද ඉවරුනේ? මූලිකේ කිව්වා නේද? නිදොස්කට නිදහස් වුණාද? අහන්න කියන්න. නිදොස්කට නිදහස් වුණාද නැද්ද? මොකද සෞදේ මූලික පරීක්ෂණය කරේ? ඔයත් එකට වැඩ කරපු වෛද්‍යවරු මූලික පරීක්ෂණයක් කරලා කියනවා නම් මෙයා මේවා කරලා තියෙනවා ඔයගොල්ලෝ ආණ්ඩුවනේ හිටියේ. ඔයගොල්ලන් ආණ්ඩුවනේ හිටියේ. අපේ ආණ්ඩුවනේ උදව් කරපු ආණ්ඩුවනේ තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තිබුණේ. නෑ පොඩක් ඉන්නේ. ඔව්. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් ආවද? ඔයා කැමතිකම් කරාද? ඔව් ඉතින් මම ඒවට බලපෑම් කරන්න ගියේ නෑනේ. නෑ බලපෑම් නෙවෙයි නීති හරියට ක්‍රියාත්මක කරන්න එපානේ. බලපෑම් කරන්න එපා නීති හරියට ක්‍රියාත්මක කරන්න. ඔව් ඉතින් නීති ක්‍රියාත්මක තිබුණා. දැන් ඊළඟට ඊට පස්සේ ඕගොල්ලෝ මොකද ඇවිල්ලා කරේ? පුරවැසි නීතිපති උපදේශ දුන්නා නඩු ඉවර කරන්න. පුරවැසි අධ්‍යාපනයේ පොතේ. පුරවැසි අධ්‍යාපනයේ පොතේ දැන් මේ කොහෙද තියෙන ප්‍රශ්නය? දැන් මේකේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මේ කිව්වේ මෙන්න පාට. මේ පාට තමයි ප්‍රශ්නේ. දැන් චතුර මේ පාටේ මොකද්ද ප්‍රශ්නේ? මම දැක්ක මේ කවුද අර ආණ්ඩුකාරයෙක් කියන්නේ කවුද ආණ්ඩුකාරයෙක් කියලා කීර්ති දෙන්න ඕන. රජිත කීර්ති දෙන්න ඕන. මේ පාටේ ප්‍රශ්නේ. මට සැකේ තියෙන්නේ මේ පොතක මම දැක්කා ඒක පළවෙනි ශ්‍රේණිය මේ පොතක තිබුණා මේ දරුවන්ට උගන්වනකොට මේ අර පළවෙනි ශ්‍රේණියේ ක්‍රියාකාරකම් වලට සමහර තැනක දාලා තියෙනවා පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට ඒ සමනලෙක් එහෙම ඇඳලා ප්‍රශ්නයක් තියෙනවද දන්නේ? හරිද? ඒව ප්‍රශ්න කරගන්න කට්ටියනේ. ඉතිහාසයේ පොතේ මේ ලියන්නේ කවුද මේවා? මේ තියෙන්නේ. මේ ලියපු කට්ටියගේ නම් ටික තියෙනවා. මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු, ආචාර්යවරු ඉතිහාස පොත ලියනවා. මේ පොතේ ප්‍රශ්නේ මොකද්ද? මේකේ කොහෙද ඔය කියන අසභ්‍යකරණය තියෙන්නේ? ඒකට කොහෙද ළමයි යොමු කරලා තියෙන්නේ? මම නම් මුල ඉඳලම කියන්නේ ඒකයි ඔබතුමාලා ඉතින් ඔච්චර කියලා ලෝක මේක අකුලගත් එක තමයි නෑ අපි දැන් මෙහෙමයි. සමාජයට මේවා කියන්න ඕනේ මේ වගේ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිස්සු කුලප්පු කරලා සමාජයේ ලොකු ප්‍රශ්න හදන කට්ටියට උත්තරයක් දෙන්න ඕන. මේ ව්‍යවසායකත් සහ මූල්‍ය සාක්ෂරතාවය. මේ හොඳ නැද්ද? අනිවාර්යයෙන්ම. මෙතන කොහෙද තියෙන්නේ මේ ලිංගික නැමියාව? හරිද? මේ භූගෝල විද්‍යාවල කොහෙද ප්‍රශ්න තියෙන්නේ? දැන් මොකක් හරි ආණ්ඩුවක් තීන්දුවක් අරගෙන දැන් මේ කියන්න හදන්නේ ඒකනේ. අපේ ප්‍රතිපත්තියත් එක්ක ලයින් කරගෙන ඒ පැත්තට ලියන්න හදනවා වගේ ගන්න මේ කියන්න හදන්නේ. දැන් මේ භූගෝල විද්‍යාව පොත් ටික හරියට මේ ළමයින්ට ඉගෙනුවොත් චතුර මේ විෂය කරුණු කියවුවට පස්සේ තමයි ළමයින්ට තේරෙන්නේ ඒ පොළොව පලාගෙන ඉන්න බෑ කියලා මේ 9ට එහෙම. බෝතල් එහෙම ඉන්න බෑ කියලා මේවා ළමයින්ට උගන්වන්න ඕන. මේ මොඩියුල් ටික හරියට කළොත් මතක තියාගන්න මෙන්න මේ අරමුණ ඉෂ්ට වෙනවා. ඒ තමයි මෙතන එක අරමුණක් තියෙනවා. අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංග ලෙස විචාරශීලී චින්තනය සහ සංවාදය අවධාරණය කිරීම. බහුවිධ බුද්ධි කුසලතාවය. විද්‍යා හා තාක්ෂණ ධාරාවන් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ අවස්ථා වැඩි කිරීම සහ විවිධාංගීකරණය කිරීම. දැන් මේ ඔක්කොට මේ සමස්තය මේට එරෙහිව අල්ලගත් එකම තැන මොකද්ද? මේ ඉංග්‍රීසි මොඩියුල් එකේ හරිද? එතන තියෙනවා පාඩම් තියෙනවා මොඩියුල් 1 වල තියෙනවා 10ක්, මොඩියුල් 2 වල තියෙනවා 10ක්, මොඩියුල් 3 වල තියෙනවා 10ක්. ඒකේ තියෙන මොඩියුල් 2 වල finding friends කියන එකේ තියෙනවා මේ .net එකේ කතාව. ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි ඒක අල්ලගෙන සමස්ත මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස් කරන්න. මේක ඇතුලේ අර මම කියන්නේ විපක්ෂ නායකයෙක් විමල් යුරන්ස කියන එක පැත්තක තියන්නකෝ. ඒ වචන එහෙම්මම කියන අධ්‍යාපන අසභ්‍යකරණය කරනවලු. හුණුහරුප කියනවලු. ළමයි මේ මෙහෙම වෙන නැමියාව යොමු කරනවලු. එහෙම කියලා එක එක දේවල් මේ පාටත් ගත්තනේ. හරිද? මේ පාටත් ගත්ත මම මේ කල්පනා කරා මේ පළවෙනි ශ්‍රේණියේ ළමයින්ගේ පොතේ තියෙන උදාහරණ අරගෙන මේ දේ දුන්නක් දාලා. හරිද? මම ඒත් කල්පනා කරා දැන් මේ දේ දුන්නේ පාටත් අරගනීද කියලා ඒගොල්ලන්ගේ ඒ කියන වැඩවලට. මම මේක දේ දුන්නක් තියෙනවා. දේ දුන්නේ අතර පාට දාන්න වෙනවනේ.
ඒව තමයි ගන්නේ. මේකට එරෙහිව විරෝධය දක්වන අය දැන්වත් මම කියන්න රයිට්. අපි මේක දැම්මනේ කල් දැම්මනේ. කල් දැම්මේ මේ ගැන අපි හොඳට ජනතාව දැනුවත් කරනවා. මේ ගැන නොදන්න අයට ඔක්කොම අපි කරුණු කියනවා. මේකට අපිට අවශ්‍යයි හැම දෙනාම මේකට අනුගත කරගන්න ඕනේ. මොකද මම යලි යලි කියන්නේ මේ හැම දෙමව්පියෙක්ම හැම අධ්‍යාපන ශාස්ත්‍රයේ කෙනෙක්ම පූර්ණ වශයෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක බද්ධ වෙන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. හරිද? ඒක කරන්න ඕනේ. අන්න ඒක මේ පොඩි සිල්ලර කල්ලි වලට මේක වෙනස් කරන්න බැරි තාලෙට අපි හොඳ කොන්ක්‍රීට් එකක් දාන්න ඕන. එහෙම වුණොත් අපිට හොඳ අනාගතයක් හදා ගන්න පුළුවන්. කරුණා කරලා වෙලාව තියෙන ඕගොල්ලන්ට කියන්න තව කරුණු තියෙනවා නම්. මෙන්න මේක ප්‍රශ්නයක් මේක ප්‍රශ්න මම කරුණු තුනයි ගත්තේ. අසභ්‍යකරණය ගැන ඕගොල්ලෝ කිව්වා, ධර්ම චක්‍රය ගැන කිව්වා, ගණද්‍රව්‍ය වායු ගැන කිව්වා. ඊටත් අමතරව තව තියෙනවා නම් මේමයි මෙතන තියෙනවා නම් මොකක් හරි නන්ලාල් එකක් මම ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. ඒවා දාන්න පුළුවන්. මොකද ඇත්ත කරුණුත් එක්ක කතා කරමු. ඉතිහාස ප්‍රශ්න අපි ඉස්සලා තියෙන්නේ. ඇගයුම් ක්‍රියාවලියක් යනවා, ගුරුවරු බඳව ගන්නවා, භෞතික සම්පත් වල මුදල් වෙන් කරනවා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර කරන්නේ නැහැ. විෂයමාලාවේ අපි අවසන් ග්‍රේඩ් කරමු 6 වල මොඩියුල් එකේ තියෙන ප්‍රශ්නයට අපි උත්තරයක් හොයලා ඒකත් තත්ත්වතර ඉවර කරනවා. වගකීම් විරහිතව නිලධාරියෙක් කටයුතු කරලා තිබෙන බව වාර්තාවේ සඳහන් වෙනවා නම් අපි ඒකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. Nice.